එලෝ යාළුවනේ. අන්න ඉතින් අද මම ගොඩ බැහැලා තියෙන්නේ ලංකාවේ දිගම කහයිර තියෙන කොට්ටාව නගරයට. අපි නම් දන්න විදියට කොට්ටාවේ තමයි දිගම කහයිර තියෙන්නේ. මේ තියෙන ඔය කියන දිගම කහයිර. මීට වඩා දිග කහයිරක් තියෙනවා නම් කියන්නකෝ. ඉතින් අපි අද කොට්ටාවේ තියෙන බජට් එකට රසට කන්න පුළුවන් සුපිරිම ෆුඩ් ප්ලේස් එක හොයාගෙන තමයි යන්නේ. ගොඩාක් අය රසයි හොඳයි කියපු තැනක් තමයි රෙඩ් බෙල් එක කියලා කියන්නේ. ඉතින් මමත් අද ආව රෙඩ් බෙල් එකෙන් කෑම එකක් try කරන්න. අනිතින් දැන් අපි කෑම එක අරන් ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ ඉතින් මේක අන්බොක්සිං කරලා ඉක්මනට මේක රහ බලන්න. අන්බොක්ස් කරන්න කලින් මේකේ බර බලන්න එපානේ යාළුවනේ. ඉතින් මේකේ ග්‍රෑම් 672ක් තමයි තිබ්බේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේකේ ක්ලෝස් අප් ලුක් එක තියෙන්නේ. සොසේජස් චිකන් එහෙම හොඳට පේන්න තියෙනවා යාළුවනේ. මේකේන සුවඳ වැඩි කමට බලාගෙන ඉන්න බෑ. අපි කන්නකෝ. කන ගමන් අපි කතා කරමු. හොඳට සොසේජ් තියෙනවා, චිකන් තියෙනවා, ඉස්සෝ තියෙනවා. චිකන් අර විදියට තියෙනවා හැබැයි. අපි සෝස් එක දාගන්න අමතක වුණා. වැඩි සෝස් වලට නම් කැමති නෑ. මෙයාලගේ තියෙන සෝස් එක මට මීට කලින් වෙන කොහෙවත්ම හම්බෙලා නැති විදිය සෝස් එකක්. මොරම හයිය. මේ කුණේ යාළුවනේ රුපියල් 900යි. ගාලෝ. chili paste තියෙනවා. මේ කෑම එක මේක ඕපන් කරපු දවස රුපියල් 750යි. හැබැයි ගාන වැඩි වුණාට රසය නම් මට නම් කිසිම අඩුවක් නැහැ. ගාන විතරයි වැඩි වෙලා තියෙන්නේ. අදන පෝෂන් එකත් එදා ගත තරම්ම තියෙනවා. එදා නම් 750යි, අද 900යි. අපි ගිය පාර ඉස්සෝ ගණන් කරා මීඩියම් පෝෂන් එකේ කොච්චර තිබ්බද කියලා. අපි අදත් ගණන් කරලා බලමු ඉස්සෝ කීයක් තියෙනවද කියලා. 1යි. මේක තියෙන්නේ යාළුවනේ කොටාව හන්දිය නන් නෙමෙයි. හන්දියෙන් චුට්ටක් මහරගම් පැත්තට යන්න. මහල්වරාව කිට්ටු කරලා තමයි මේ රෙඩ් බෙල් එක තියෙන්නේ. ඉතින් කොට්ටාවේ බජට් එකට රසට හැමදේටම රහ බජට් මයි කියලා කියන්න බෑ. ඉතින් මේක රුපියල් 900ක් වුණා. විශේෂයෙන් කෑෂ් පේමන්ට් නම් වල 105ක් අඩු වෙනවා කෑම එකෙන්. ඒ වගේම shopping එකට රුපියල් 3ක් ගන්නවා. හැම කටෙන් කරලම මස් නහන් දොත් හපන.
ඉස්සෝ සොසේජ් ඉති වෙන්න තියෙනවා. තවත් තිස්සේ. ගණන් නැට්ට නෑ. එහින්ද ඌව ගණන් කරන්න වෙන්නේ. මතක තියාගන්න ඔයාලා. මොකද හිතන්නේ? මේක ඇති වේද? වැඩි වේද? ගිය පාර කාලා ෆුල් ඔප්ෂන්. අද වෙන එකයි මාරම අමාරුයි. මට හිතෙනවා මේ පාරත් එහෙම වෙයි කියලා. තවත් 30ක්. අදන මාගේ ෆාස්ට් මූවින්ම රයිස් එක තමයි මේ මික්ස් රයිස් එක. මොකද කොයි වෙලේ ගියත් මේ ගොඩක් කාට ඉවරයි. මට කැම කරගෙන එන්න විනාඩි 15ක් විතර ගියා. හදිසියට ගින්නම් කැම ගන්න ලේසි නෑ. ඒක කලින් බුකින් දාලා යන්න ඕනේ. එහෙනම් ඔයාලට පුළුවන් එයාට කෝල් එකක් දාලා කැම කෝල් කරන්න. එතකොට මේ 900 රයිස් එක ඔයාලා පික්මි වලින් හරි ඔබ වලින් හරි ඕඩර් කරනවා නම් 1100ක් වෙනවා. රුපියල් 100ක් වැඩි. ඔයාලා මෙතනින් කාලා තියෙනවා නම් ඔයාලා එක්ස්පීරියන්ස් එක කමෙන්ට් කරන් යන්න. මේ වගේ ඔයාගේ ටවුන් එකේ තියෙන ගාන අඩුවට රසට අද පෝෂන් එකක් හම්බ වෙනද කමෙන්ට් කරන් යන්න. අපි යන ඒවා හොයාගෙන. අද අපි ගිය කොට්ටාවට. ඊළඟට අපි හිතාගෙන ඉන්නවා පිළියන්දල නැත්තම් මහරග හෝමක. ඒ ටික තමයි මට නම් ළඟම ටවුන් වෙන්නේ. ඒවර තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් මේ නගරවල තියෙන ගාන අඩුවට රසට හොඳ පෝෂන් එකක් ගන්න පුළුවන් තැන් ටික අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. තවත් 30ක්. මං ඉතින් රසය නම් කිසිම අඩුවක් නැහැ. සරයි පොඩ්ඩක් චිලි පේස්ට් එක හොඳ ගානට සැරට තියෙනවා. හැම කටකටම හැබැයි මොන හැම જાතියක් හැප්පෙනවා. මොකද හිතන්නේ මේක ඇති වෙයිද වැඩි වෙයි?
මල්ලි වේ. දැල්ල තියෙන හොඳට. මට හැබැයි මේ හම්බෙන සෝස් එක වෙන කිසිම තැනක සෙට් වෙලා නැහැ. ඒක ගොඩක් ඉඟුරු සුදුළු උණු රහක් තමයි යන්නේ. නිකන් ටොමැටෝ සෝස් ටිකක් දෙනවට වඩා ඇත්තටම මේක හොඳයි. හොඳ ගාන. දැන් නම් බඩ පෙළ. මේ එක්ස්ට්‍රා ඉස්මුරුත්තා සීමාවේ තමයි දැන් නම් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාගේ ටවුන් එකේ තියෙන මගේ රහට කන්න පුළුවන් බජට් ප්ලේස් කමෙන්ට් කරන් යන්න. කොට්ටාවේ මම හිතුවේ දැන් බජට් ප්ලේස් එක රෙඩ් බෙල් එක කියලා. සමහරට ඔයා දන්න නැත වෙන තැනක් තියෙන්න පුළුවන්. එහෙම තියනවා නම් එකත් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. එයාගේම රෙඩ් බෙල් එකෙන් ඔයාලට බෑඩ් එක්ස්පීරියන්ස් එකක් මොකක් කරේ හම්බලා තියෙනවා. ඒකත් කමෙන්ට් කරන් යන්න. Nambah. Tawat dise. Amma. Amma. ආන දෙන්න කොල්ලෙක්ට නම් මේක හොඳ ගානට කෙල්ලෙක්ට නම් වැඩි ලොවෙත් නෑ වැඩි මේකේ තියෙන මස් මාළු වලටත් බඩ පිරෙන මොකද ගොඩක් හොඳට මස් මාළු තියෙනවා මේකේ මේක මික්ස් කිව්වට බීෆ් පෝක් ඇඩ් වෙන්නේ නැහැ
දැන් බොහොම අමාරුවෙන් මම බට්ට දාගන්න. මම ගිය පාර try කරපු පෙරත් මට මෙහෙම වුණා. තවත් ජයග්‍රාහී මම දැන් අවසාන ඉස්සද ඔය. ඔයාලා ගණන් කරලා ඉස්සු කී දෙනෙක් කෑවද කියලා මම. හැබැයි මං හිතන්නේ කලින් තරම් ඉස්සෝ දැන් නැහැ. ඉස්සෝ නම් මදි. ගිය පාර මීට වඩා ඉස්සෝ හිටියා. ගානත් ගහන් ගිහිල්ලා නේද අනිවාර්යෙන් ඒ ගානට ඉස්සෝ දෙන්න ඕන නේද? මම කලින් වීඩියෝ එක බලලා අපේ ඒ පාර මේ කෑමක් හදි මේක ඉස්සෝ කීයක් හිටියද කියලා සයිඩ් එකෙන් ඔයාලට කමෙන්ට් එකක් දාන්න. මට 100% ෂුවර් කලින් පාර තරම් නම් ඉස්සෝ නම් නැහැ. තවත් තියෙනවා. මම චිලි පැට් එක බලලා සැර වැඩි හින්දා චිලි පැට් එක ඉතුරු කරා. කන ඉවර වෙන්නේ නැහැ. මේ කෑම ගැන ඉතින් ඇත්තටම තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ පෝෂන් එකක්. රස හැමදේම එක ගත්තාම වරදක් නැහැ. ඉතින් ඔන්නව තමයි කොට්ටාවේ ගාන අඩුවටම රසට බඩ පිරෙන්න කන්න පුළුවන් කෑම එකක් අපි රිවිව් කරේ. ඉතින් රෙඩ් බෙල් එකෙන් අපි ගත්තේ. ඔයාලා දන්න වෙන කොට්ටාවේ තනක් වෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාගේ ටවුන් එකේ තියෙන බජට් එකට ගන්න පුළුවන් රසම කෑම එක තියෙන කඩෙත් පහලින් කමෙන්ට් කරන් යන්න. channel එක තාම subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන් යන්න. බජට් එකට රසට කන්න පුළුවන් හොඳ තැන් හොයාගන්න. එහෙනම් මේ වගේම තවත් රස කෑම එකක් අරගෙන ආයෙ එනකන් ඔයාලා හැමෝටම bye bye.